ඔබ කවදා හරි හිතලා තියෙනවද? අපි මේ ඉන්න පෘථුවියේ කොච්චර වේගයෙන් කැරකෙනවද කියලා. මේ මොහොතේ ඔබ පුටුවකට වෙලා හිටියත් ඔබ පැයට කිලෝමීටර් 1600ක් වේගයෙන් අභ්‍යවකාශය හරහා ගමන් කරමින් ඉන්නේ. හදිස්සියේවත් අහම්බෙන්වත් මේ කැරකීම එක තත්පරයකට නැවතුනොත් ඔබ දන්නවාද ඔබේ ලෝකයට මොනවා වේවිද කියලා? ඒක සෙමින් සිදුවන මරණයක් නෙවෙයි. ඒක එක නිමේෂයකින් සිදුවන මහා විනාශයක්. නමුත් මේ විනාශයටත් වඩා බිහිසුණු රහසක් පෘථුවිය ඇතුලේ සැඟවිලා තියෙනවා. පෘථුවිය කැරකෙන නිසා තමයි එහි මධ්‍යයේ තියෙන දියර යකඩ මගින් මහා චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය කරන්නේ. පෘථුවිය නැවතුනොත් ඒ චුම්බක ක්ෂේත්‍රය එකවරම අතුරුදහන් වෙලා යාවි. ඔබ දන්නවාද ඒකේ තීරුම? අපිට සූර්යාගෙන් ලැබෙන මාරාන්තික විකිරණවලින් ආරක්ෂා වෙන්න තිබුණු එකම පලිහ දැන් අපිට අහිමි. සූර්ය සුළං සහ කොස්මික් කිරණ කිසිම බාධාවකින් තොරව පෘථුවියට කඩාවගිවි. ඒක හරියට මුළු ලෝකයම දැවැන්ත මයික්‍රොවේව් උඳුනක් ඇතුළට දැම්ම වගේ වේවි. පෘථුවියේ ඉතිරි වෙලා තියෙන හැම ජීවියෙක්ම ඒ මාරාන්තික විකිරණ වලින් පිලිස්සී මිය යාවි. ඒ විතරක් නෙවෙයි. චුම්බක ක්ෂේත්‍රය නැති වුණාම සූර්ය සුළං මගින් පෘථිවියේ වායුගෝලය ටිකෙන් ටික අභ්‍යවකාශයට ගසාගෙන යාවි. හුස්ම ගන්න වාතය නැති පණ ගැහෙන ජීවයක් නැති පෘථිවිය තවත් එක මල ග්‍රහ ලෝකයක් බවට පත්වේවි. මතකද පෘථිවිය නැවතුණත් පෘථිවිය මත තියෙන හැම දෙයක්ම තවමත් පැයට කිලෝමීටර් 1600ක වේගයෙන් ගමන් කරනවා. ඔබේ නිවස, මහා සාගරය, පවා වායුගෝලය මේ හැම දෙයක්ම එකවරම නැගෙනහිර දෙසට විසිවී යාවි. නිකමට හිතන්න. පැයට කිලෝමීටර් 1600ක වේගයෙන් එන වෙඩිඋණ්ඩයක් වගේ ඔබ විත්තියක හැපෙනවා. ගොඩනැගිලි මුල් පිටින් ගැලවී අහසට විසිවේවි. තත්පර කිහිපයක් ඇතුළත මුළු පෘථිවියම සුන්බුන් ගොඩක් බවට පත්වෙන්නේ ඇසිපිය හෙළන සැනින්. නමුත් ඒ විනාශය ආරම්භය විතරයි. මහා සාගර දෙස බලන්න. සාගර පතුල නැවතුනත් ඒ මත තියෙන ට්‍රිලියන ගණනක් වූ ජල්කඳ තවමත් පැයට කිලෝමීටර් 1600ක වේගයෙන් ඉදිරියට ගලාගෙන යනවා. නිකමට හිතන්න. කිලෝමීටර් ගණනක් උස මහා ජල පවුරක් අහස සිඹිමින් ගොඩබිමට කඩාවදිනවා. මේක සාමාන්‍ය සුනාමියක් නෙවෙයි. මේක මුළු මහද්වීපයක්ම එක නිමේෂයකින් සිතියමෙන් මකා දමන්න පුළුවන් මහා ජල ප්‍රහාරයක්. මුළු ලෝකේම තියෙන වෙරළබඩ නගර නිව්යෝක්, ලන්ඩන්, මුම්බායි, කොළඹ මේ හැම නගරයක්ම තත්පර කිහිපයක් ඇතුළත අඩි 1000 ගණනක් යටට ගිලී යාවි. ඒ ජලයේ වේගය කොච්චරද කියනවා නම් ගල් පර්වත සහ කොන්ක්‍රීට් ගොඩනැගිලි වැලි කැට වගේ කුඩු පට්ටම් වෙලා යාවි. ඔබ හිතනවා ඇති ජලයෙන් බේරුණොත් ජීවත් වෙන්න පුළුවන් කියලා. නෑ. ඊළඟට එන්නේ මාරාන්තික සුළඟ. පෘථුවිය නැවතුනත් අපේ වායුගෝලය නැවතෙන්නේ නෑ. වායුගෝලය තවමත් අර මහා වේගයෙන්ම කැරකෙනවා. ඒ කියන්නේ මුළු ලෝකය පුරාම ශබ්දයේ වේගයටත් වඩා වැඩි සුලිකුණාටු ඇතිවෙනවා. මේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 1600 ඉක්මවනවා. පෘථුවිය මත තියෙන කිසිම ගොඩනැගිල්ලකට, කිසිම වනාන්තරයකට මේ සුළඟට ඔරොත්තු දෙන්න බෑ. ගස් මුල් පිටින් ගැලවී අහසට විසිවේවි. ඒ සුළඟට අහුවෙන ඕනෑම දෙයක් පරමාණුවලට කැඩී යන තරම් ඒක ප්‍රබලයි. මුළු පෘථුවියම එකම දූවිලි වලාකුළකින් වැසී යාවි. ඒ දූවිලි අතර ගොඩනැගිලිවල සුන්බුන්, වාහන
සහජීවීන්ගේ ශරීර කොටස් අධික වේගයෙන් එකිනෙක ගැටෙමින් පවතිනු ඇති. දැන් සියලු මහා විනාශයන් අවසానයි. පෘථුවිය නිසලයි. හැබැයි මේ නිසල බව මරණයටත් වඩා බිහිසුනුයි. ඔබ දන්නවාද? පෘථුවිය කැරකෙන එක නැවතුනාම අපේ දවසේ කාලය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැන් එක දවසක් කියන්නේ අවුරුද්දක කාලයක්. පෘථුවියේ එක පැත්තක් මාස 6ක් යනකම් එක දිගට සූර්යාට මුහුණ දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ පැත්තට හිරු කිසිම දවසක බසින්නේ නැහැ. මාස 6ක් පුරා වැටෙන ඒ දඩි හිරු රශ්මියෙන් සාගර ජලය නටන්න පටන් ගනීවි. ගංගා ඇලදොල සම්පූර්ණයෙන්ම හිඳිලා යාවි. පොළොව ගිනියම් වෙලා කිසිම ජීවියෙකුට ඉන්න බැරි දැවෙන කාන්තාරයක් බවට පත්වේවි. හැබැයි අනෙක් පැත්ත මාස 6ක් යනකම් සදාකාලික අන්ධකාරයේ ගිලී පවතිනවා. හිරුවෙලිය නැති ඒ පැත්තේ උෂ්ණත්වය ඍණ අංශක 100 ගණනක් දක්වා පහත වැටේවි. මුළු මහද්වීප පිටින් අඩි 1000 ගණනක් ඝන අයිස් තට්ටු වලින් වැසී යාවි. ඒ පැත්තේ තියෙන හැම දෙයක්ම ගල් ගැසී මිය යාවි. ඒක හරියට මිදුණු නිරයක් වගේ වේවි. දැන් පෘථිවිය කොටස් දෙකයි. එක පැත්තක් ගිනි ගන්නා අපායක්, අනෙක් පැත්ත මිදුණු මලගිය ලෝකයක්. ජීවයට ඉතිරි වෙන්නේ මේ අන්ත දෙක අතර තියෙන ඊතා කුඩා තුනී තීරුවක් විතරයි. ඒත් ඒ තීරුව ඇතුළෙත් ජීවත් වෙන්න පුරුවන් වෙයිද? ඒ මාරාන්තික විකිරණ වලින් බේරිලා. අපි මේ හැම දෙයකින්ම බේරිලා ඉන්නේ මේ පෘථුවිය තවමත් රිද්මයානුකූලව කැරකෙන නිසයි. පෘථුවිය කැරකෙන එක නතර වෙන්න විද්‍යාත්මකව ඉඩක් නැහැ. හැබැයි මේ කැරකීම තමයි අපිට ජීවය සහ ආරක්ෂාව දෙන්නේ. අද රැට ඔබ අහස දෙස බලද්දී එක දෙයක් මතක තබා ගන්න. අපි හැමෝම ඉන්නේ අභ්‍යවකාශය මැද ඉතා වේගයෙන් කැරකෙන හරිම පරිස්සමෙන් යා යුතු යානයකයි. පෘථුවිය තවමත් කැරකෙන නිසා අපි ආරක්ෂිතයි. ඒත් මේ අනන්ත විශ්වයේ තවත් කොච්චර බිහිසුණු රහස් හැංගිලා තියෙනවද? ඒ අඳුරු රහස් සොයා යන ගමනට ඔබත් එකතු වෙන්න. පහලින් තියෙන subscribe button එක ඔබලා ඒ ළඟම තියෙන bell icon එකත් ක්ලික් කරන්න. මීළඟ මහා විනාශය ගැන දැනගන්න සූදානමින් ඉන්න.